මෙන්න දැන් ලැබුණු පුවතක්. සැප්තැම්බර් මාසයේදී සමස්ත අපනන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1469ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ ගිය වසරට වඩා 12.3ක 1469ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ ගිය වසරට වඩා 12.3ක වර්ධනයක් අපි දකිනවා. ඒ වගේම වෙළඳ භාණ්ඩ අපනන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1163ක් ඒ 15ක වර්ධනයක් අපි දකිනවා ගිය වසරට වඩා. ඒ වගේම සේවාංශ අපනන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 306ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එහිදී අපි දකිනවා තේ අපනනාංශය, ඒ වගේම පොල්ලාච්චිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික අංශය, මණික් හා ස්වර්ණාභරණ ශේෂ්ත්‍රය, ඒ වගේම ලංකාවේ ආහාර හා පාන වර්ගාංශය, මුහුදු ආහාර, ඒ වගේම එළවලු පළතුරු අංශවල අපනන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් සැප්තැම්බර් මාසයේ අපිට දකින්න පුළුවන්. ඒ වගේම සේවාංශය ගත්තොත් සේවාංශයේ තොරතුරු ආශ්‍රිතව අපි දකින තොරතුරු අංශයේදී ඊට කැපී පෙනෙන වර්ධනයක් සැප්තැම්බර් මාසයේ තුලදී විශේෂයෙන් මේ අපනන ආදායමේ වැඩිවීම මේ වසරේ අපි ඉලක්කය තමයි ඊළඟ කාර්ය 4 වෙනි කාර්යත්වයේදී අපනන ආදායමේ 8%ක 10%ක වර්ධනයක් ලබාගෙන මේ අවුරුද්ද බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න ඒ වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සමහර අංශයන් වල කැපිපෙන වර්ධනයක් ඉදිරි මාස 3 තුළදී අපනන ශේෂ්ත්‍රයේදී පහුගිය කාල මුළුල්ලේම අපි එක් අභියෝගවලට මුහුණ දුන්නා විශේෂයෙන්ම තීරුබත් ප්‍රශ්නය ඒ වගේම යුදමය ගැටුණු තත්ත්ව ඒකට මුහුණ දෙමින් අපගේ අපනන කරුවන් ඒ ජාත්‍යන්තරව ලබා ගන්නා වූ උත්සාහයන් වල ප්‍රතිඵලය ඊට අමතරව ලංකාවේ අපනයන වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය විසින් ගන්නා උත්සාහය විශේෂයෙන්ම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම අපනයන භාණ්ඩ විවිධාංගීකරණය කිරීම හා ඒ ආශ්‍රිතව විශේෂයෙන්ම අපනයන සංවර්ධන අමාත්‍ය සභාව හරහා අපි ගන්නා වූ ප්‍රතිපත්තිමය තීරණවල සාර්ථකත්වය මේ අපනන ආදායම් වැඩි වීමට බෙහෙවින් බලපාලා තියෙනවා. ඉදිරි ඉලක්ක පිළිබඳවත් මෙහිදී පැහැදිලි කෙරුණා. අපගේ ඉලක්කය තමයි ඉදිරි අවුරුදු 5ේදී රටේ අපනන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කිරීම. අපි ඒ වෙනුවෙන් දැනටමත් අපේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කරමින් ඉන්න අවසන් අදිරිය අපි ඉන්නේ. ඒ අනුව මේ අවසරේදී අපි බලාපොරොත්තු තම අපනන ආදායමේ 8%ක 10%ක වර්ධනයක් අපි මේ විදිහින් 7%ක ආසන්න වූ වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඉදිරි මාස 3ේදී අපි ඉලක්කය තමයි 8%ක 10%ක වර්ධනයක් ලබාගෙන තුලින් ඉතා ධනාත්මක වර්ධනයක් මේ වසරේ ලබාගෙන ඒ ඉදිරි වසර කීපය සඳහා ඒ ධනාත්මක වර්ධනය දිගටම පවත්වාගෙන යමින් රට තුල අපනයන ශේෂ්ත්‍රයේ ඉතා විශාල ප්‍රගතියක් තවත් පුවත් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.